හෙල්ලෝ ප්‍රෙන්ඩ්ස් සාදරෙන් පිළිගන්නවා SL ගේමින් මහතවන YouTube channel එකට. ඉතින් මම අද ප්ලේ කරන්න දන්නේ ග්‍රැනි. මම අද කාවුනින් තමයි පයින් හිටන් ඉන්නේ. මම මේ බාටේ හවුල ගන්න කියලා ආවේ. බාටේ හවුලගෙන ඉද්දි අර සීතලනේ නත්තල්නේ. සීතල හින්දා නිින්ද ගියා පොඩ්ඩක්. දැන් යන්න ඕනේ. ඔය ඉන්නේ ග්‍රැනි නත්තල් සිය වගේ ඇඳගෙන. ඕකෙන් ගඩන්නේ අපි ගිහලා අතන පොල් ටික කඩාගමු. මන්ට ගිල්ලා මෙතනින් අතෑරියා. ඊයා පිට්ටිය ඇතුලේ හැංගුණා. එච්චර නම් හදිස්සි වෙන්න ඕනේ නෑ නෝමල් මොඩ් හින්දා. ඉස්ට්‍රීම් වගේ දැම්මම තමයි හදිස්සි වෙන්න ඕනේ. The King. Emotional damage. කවුද යකෝ අර කතන තිබ්බ එක? දැන් ඉතින් ආයෙ පාරක් තියපන්කෝ අරක ගිහිල්ලා. ආයෙ පෙරලා ගත්තා. මහා මෝන්ටේ යකෙක් ග්‍රැනි. මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? ග්‍රැනිට කොහොමද රැවුලක් ආවේ? What? ඒක නම් දැවෙන ප්‍රශ්නයක්. ගොඩක් දැවෙනවා. දැන් අපි ගිහලා ආයේ මේ මගුල අතාරපන්කෝ ගිහිල්ලා. දැන්වත් ඔක වට ගන්න තුවරෙන්. Emotional damage. The King. තව චුට්ටක් හිමීට වෙන්න නම් ග්‍රැනි පොලිටික් කඩාන යනවනේ. ඕකෙන් ඉන්නේ ගේම් ප්ලේ එකේ වෙලා වැදෙන එක. මේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල්. දැන්වත් වට ගන්න තුවරෙන්. Emotional damage. යකෝ මල්ලම්ම කරුමයක් වුණා නේක. ආයෙ වට ගත්තා. මීටිය ගෙනල්ලා ඔක කඩාගමු ග්‍රැනීට කියලා ඔක කඩන්න බෑ. ඊට වඩා ටයිම් එක යනවා. ඕක කඩා ගන්න ගියොත් එහෙම. ආයෙක පාරක් අතාරිනවා. ඒ පාරත් වැටුනොත් එහෙම මීටිය ගේනෙක් ගේනවා. යේ in the King ව හරි කමන්නේ මොකක්ද කවුද බං එකකින් එළියට ආපු එක? දුකක් නෑ. ඔය ග්‍රැනි ගහනවා කියලා කට්ටියට පෙන්වන්නත් එපා. සාමාන්‍යයෙන් එහෙම එළියට එන්නේ නැහැ. මොකක් හරි වුණා. ෆෝන් එකත් පිස්සු කෙලින වෙලාවකට විසික්කා. දැන් ග්‍රැනි එයිනේ. අපි දැන් පල්ලෙන් ගිහලා පොත අහුලගමු. පොත අහුලගමු නෙමෙයි. පොත අරගෙන තියාගමු. ග්‍රැනි එන්නේ නැද්ද? ආවා. අරගි ග්‍රැනිට ICU උනේ නෑනේ. නෑ ග්‍රැනිට ICU උනේ. දැන් උතන්ට ඒ ග්‍රැනි මම කිහිල්ලා ෂේප් එකේ ගිහිල්ලා මම ලැග් වුණා. මොකක් හරි මගුලක් වුණා. හරි. ඔය ලැග් වෙන එක නම් මට පේන්න බෑ. මේ ෆෝන් එක අවුල්නේ. ෆෝන් එක ගන්න බෑ. මේ ෆෝන් එක ගන්නන්නේ. කුණුහරුපත් මතක් වෙනවා. දැන් ග්‍රැනි එයිද ඔය සද්දෙට? අද නැහෙන මේව එකක් පොලේ ගැහුවා වගේ වුණානේ. එනවා. ආයෙ ගියේ. ග්‍රැනි ගියාද කොහට? මාත් ඉතින් එළියට ආවනේ ඒකේ. මටත් අතප්පයි තියන් ඉන්න බෑනේ. මං එළියට ආවේ නෑ. එළියට එවුණා වගේ එකක් සීන් එකක් වුණා. මේ ඇඳවලත් හැංගිලා ඉන්න බැයිද කොහොමද කොහොමද? වෙනදම වෙන්නේ නෑනේ. වෙනද හැමදාම ගේම් ප්ලේ එක පටන් ගන්න ඔය පොළු දෙක කඩාගෙන.
ආයෙ ඵලයක්. හැංගියම් මේක දැන්. දැන් ග්‍රැනි එයි දැන් ICU නැතුව ඇති. ICU ද ICU නම් මේ කකුල් දෙක ටිකක් ගැහෙනවා වගේ සීන් එකක් වෙනවා. ICU නෑ. දැන් ග්‍රැනි යන දිහා බලලා පොත තියාගන්න ඕනේ. ග්‍රැනිට ඔය ගියා ඇති වෙද තව යන්න දෙන්න ඕනේද? ග්‍රැනි ඔය සද්දෙට එන්නේ නෑ නේද? එනවද දන්නෙත් නෑ මං. උතර මට ගානක් නෑ ඒක. ග්‍රැනි ඔයා කොහෙද? උඩ තට්ටුවට ගිහිල්ලා එතන තියෙන පොඩි වැඩක් කරගන්නට. පොල්ල ගන්න ඕනේ. මේ තියෙන හොඳ 6-4 පොල්ලක්. හරි. දොර කඩාගෙන හරියන අපිව දාලා වැහුවොත් එහෙම. ග්‍රැනි එන්න කලින් මම මේක අස්සට ගිහලා හැංගුණා නම් හරියි. ඔයාලට ස්ට්‍රීම් දාලා ග්‍රැනි කානුවෙන් පයින් එකක් ඕනේද? ස්ට්‍රීම් දාලා කානුවෙන් පයින් ගේම් ප්ලේ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එක කමෙන්ට් එකක් හරි දාලා තිබ්බොත් ගේන්න. නැත්තම් නේ. හැබැයි මට අතපය තියන් ඉන්න බැරි වුණොත් ගේනවා. ගහන්නම හිතුණා. එහෙම නැත්තම් නම් ගේන්නේ. දැන් අපි යන්න ඕනේ පල්ලෙහාටනේ. එතනින් ගියා හරි. මං අර කරගත්ත බග් එක ආයි කරන්න ඕනේ නෑ. ලනු පාගගෙන. ගිහිල්ලා කතුර ගන්න. කතුර අරගෙන ඒක අතර කාමරේ පණිතනින් දාගන්න ඕනේ. ග්‍රැනියෝ සකබුම් කරනවා. ග්‍රැනියෝ තම්බමුද අපි. හරි ඔය ඇති. මං කලින් සද්දයක් දැම්මනේ. උඹ තැම්බිලා මැරියා. ඉඳකින්න. ඔය වගේ වැඩි සද්ද දාන්න හොඳ නැහැ. ග්‍රැනියට ඒකට සද්ද වැඩි නම් ඔය කඩාගෙන ඉඳගෙන එනවා. දොර ගලවගෙන. ඒ හින්දා වැඩි සද්ද නැතුව යන්න ඕනේ. නෑ ඉතින් සද්ද නැතුව යන්න බෑ මේක පාගන්න බෑ. ග්‍රැනි විනාඩියකට මැරුණා. අඩේ විනාඩියකට නේ. ස්ට්‍රීම් දාලා ගෙවුවම තප්පර 15යි. මේ ඉන්නේ ග්‍රැනිගේ තෑග්ග. අපි ඒකත් අරිමු. උනම්ම ශාපයක්. කමන්නේ. මල්ලි කොහමද ඉතින්? Emotional damage. තැපද මට තෝකේ මුකුත් කියන්නේ. කියන්න මතක් වෙන. මෙතන පොඩි බග් එකක් තියෙනවා අපි ඒක යූස් කරමු. ඔයාලා දන්නවනේ මම අර හැමතිස්සෙම කරන එක මේ නැමිලා මේ පෙට්ටියට යන එක හිට ගන්න එකයි දෙකම එකට දුවහම ඉඳගෙනත් නෑ හිටගෙනත් නැති සීන් එකක් වෙන්නේ. ඒක කරගෙන මේක ඇරලා විසික් කරලා දොර වහගන්න නැත්නම් ග්‍රැනියන. ආයෙත් මෙන්න මේ පැත්තෙන් හෝම් බැලුවාම අපිට පුළුවන් මේක ඇතුලේ තියෙන දේ ගන්න. බැයිද? ඔය කොහෙද ඒක ආවේ? ලැග්ගෙන ගන්නවනේ කොතනද හරි. ග්‍රැනි ඉපදිලා නම් දැන් ඉන්න ඕනේ සද්දෙට. දැන් නම් ග්‍රැනි ඉපදිලා. ඒක පොලේ ගලව. ඕක අතුරු දාන්නොත් එහෙම. නිකා ඉන්නේ. ඔය සද්දෙදි පියම් පල්ලෙහැට.
පල්ලෙහාට ගිහිල්ලා තියෙන පොඩි වැඩක් කරන්න මට. කරන්න බෑනේ ග්‍රැනි දැන් එළියෙන් ඉන්නේ. ගදෙල්ල ගහන්න පුළුවන්. පින්ද එහා පැත්තෙන් පොඩි සද්දයක් දාලා ඉන්න ඉස්සලා. වුණා. ග්‍රැනි ගියා කියලා හිතලා ඉන්න මෙච්චරයි. අතරියා ගන්න බැයිද ඒක? ගත්තා. මේක අසිටියොත් ගහන්න බැයිද දන්නේ. මේ පැත්තෙන් ග්‍රැනි එනවද දන්නේ නැහැ. එනම ඇති කියලා හිතමු. මේක වට්ටමු. හරි. දැන් ග්‍රැනි එනවනේ උතෙන්ට. වෙන්න මේ බෝම්බේ වගේ එකකින් බෝම්බයක් නෙමෙයි මොකක්ද මේකට කියන්නේ? අර නත්තල් ගහට එල්ලන අයිටම් එකකින් ග්‍රැනිව මරන්න පුළුවන්. මේකෙන්ද නැත්නම් අනිත් එකෙන්ද කියලා මට හරියට මතක නැහැ. නැත්නම් දෙකෙම පුළුවන්ද දන්නේ නැහැ. ඊට කලින් ග්‍රැනිට ICU වෙන්න ඕනේ. දැන් ග්‍රැනි මරනවා කියලා. ආඩේ මැරුණා. විනාඩි 1යි තප්පර 30කට නේ. තව වගේ අයිටම් එකක් තියෙනවා ඒක වුන්නේ. මට හිතුනොත් ඒක ගන්නවා. හිතුන් නැත්තම් ගන්නෙ. හරි මකුළු ආච්චි මේක දාලා. මකුළු ආච්චිලු. කවුද? මොකක්ද එයාගේ නම? මට මතක නෑ. ඇන්ජලිනා. අපි ගිහිල්ලා කාණු අරගමු. කාණු අරින්න නෙමෙයි. මං කාණුවෙන් පයින් පැඩ්ලොක් කීයක් ගෙනාවේ නැහැ නේද? ඒක එතන දාලා අතලා රංගාවනේ. අත්තරින් මේක බාන කෙලින්ම යන්නපො. ගියේ නෑ. ගියා. අත්තරින්. හරි ඒකත් ගියා. දැන් ගිහිල්ලා මං අර මොකද්ද මකුළු ගේන්න ඕනේ. කොහාට දැම්මි කියලා මම මතක නෑ මට. ටිකක් අපි ගිහලා අනිත් බෝලේ තරම් බලමුකෝ. මේ හරි තමයි බෝලේ තියෙන්න ඕනේ පොතේ හැටියට හැමෙද. ඒකලුත් මරන්නත් දන්නේ නැහැ ග්‍රැනිනේ. මේක මේවා කරා වගේ නෙමෙයි මේකට සද්දයක් දාලා ග්‍රැනිව ගෙන්න ගන්න ඕනේ දැන් කොහොමද පල්ලෙහැට. ගෙන්න ගන්න ඕනේ ග්‍රැනි එතන. ඒකෙන් විනාඩියකට ග්‍රැනි මැරෙනවානේ. දැන් මට මෙතන යන්න බැරි වේද? මාවත් මැරෙයිද? අඩේ ග්‍රැනි කඩලා ගියා මේ ග්‍රැනිගේ අත. Oh my god! Wow! මේ ග්‍රැනිගේ ඔළුව ඕනද ෆුට්බෝල් ගහන්න? අසරණ ජීවිත. අතරන කොහෙද ග්‍රැනි මාව කී පාරක් මරන්න හැදුවද? අද දවසෙම එක පාරක් මැරුවා. එදා කාර්ගෙන් පයි දෙක පාරක් මැරුවා. හැබැයි දොරෙන් පයි දෙනම් මරන්න බැරි වුණා නේ මාව. කමන්නේ. දැන් මකුළු ආච්චිත් එක්කනේ ගියේ. ඉතිකා එදා නියන දැම්මා වගේ මේක දාන්න පුළුවන්. එමු දැම්මම ගේම් ප්ලේ එකේ ටයිම් එක අඩු වෙනවා. ඒ හින්දා මම මේ ටික කොහොම අරන් යන්න කියලා හිතුවා. අතේ අරන් යන්න. ඔය ඇති හොඳට ඕම දැම්ම ඔයිට වඩා අරන් ගියොත් මකුළු ආච්චි උතනින් දුවයි යන්න පුළුවන්. මකුළු ආච්චි උතනින් දුවන් ගියාම මං කරන් ඉන්න දේ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ පැත්ත බලන්නත් හොඳ නැහැ. අපි ඉස්සලාම යතුරු අරන් යනවද පොල් අරන් යනවද? පොල්ල නම් අරන් ගිහලා බස්සලා කරකවන්න තියෙන්නේ. ඉන්න පොල් අරන් ඉස්සලා. පොල්ල බැස්සුවා කරකුවා. මේ පැත්ත බලන්නත් හොඳ නේ. අපි බට් ටික ඉස්සලා ගෙනත් දාගමු. අඩි මකුළු ඇති නෑ කියපන්කෝ. අර යන්නේ. අඩි අන් දෙකක් ඇවිල්ලා. මකුළු ආච්චිව පෙන්නන්නම්කෝ මං තා චුට්ටේ.
ටිකක් ඉන්නකෝ. මකුලාච්චි ඒ පැත්තට ගියලා කවමක් කරකට අරන් ගියා ඉතින්. අරන් දුවන්න තමයි තියෙන්නේ. ආයි හුලම් පාරක් ආවා. එහෙනවත් දන්නේ නැහැ. අර එන්නේ. එන ලස්සනනේ. එන කැතයි. ලස්සනනේ මෙහෙන කැතයි. මකුලාච්චික සද්ද නැතුව ගියානේ අකෝ. උගුරු දණ්ඩ ගැලුණාවත්. දැන් මකුලාච්චි මෙතන හරි ගියාද? ආ නෑ මෙතනනේ. මකුලාච්චි කොහෙ ගියාද කියලා දැක්කේ නෑ මං කඩන් මිදගෙන ආවා. හරි. දැන් ඉතින් අවස්ථානවත් පැනලා යන්න තියෙන්නේ. කැපුවා. විසික්කා. යතුරු ගත්තා. ඉබ්බගේ හිලට බැස්සුවා. කාලපන් උන්නේ බස්සන් විතරයි වුණේ නේ. පොල්ල ගත්තා. බැස්සුවා, කැරකුවා. ඇරියා. ඇරියේ මේක ඈ වෙන මොකුත් නෙමේ. තනම කියන්න බෑනේ ඔයාලා වැරදි දෙන්න හිතන. එළියටත් හිම මැඩලානේ. යන්නත් බෑ සීතලයි මං කාර් එකෙන් පැන්නේ නැත්තේ පාරේ යන්න බැරි හින්දා. දොරෙන් ගියෙන්නේ නැත්තේ එහි යන්න සීතල හින්දා. වෙන මොනවා කරන්න දැන් මේක ඇරලා දොරෙන් පයින්නේ. එහෙනම් ග්‍රැනි අපි ගියා. ග්‍රැනි කොහොමද නත්තල් සරුද? ඔයාගේ අතරම කෑවුනේ මං අර අයිස් එකේ මේව කරපාර හරියට සෙට් වෙලා නැහැ නේ. මකුලාච්චි මයි යනවා. අපි ගියා. මේරි ක්‍රිස්මස්. මේරි ක්‍රිස්මස් නෙමෙයි මට කියන්න බැන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන් ලයික් කරන්නේ නැතුවද? එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාපන්. මං ගියා.